වවුනියා සුරජාලයේල நாங்கள் 30 වවුනියා බන්ධනාගාරයේ අපි දේශපාලන සිරකරුවන් 31 දෙනෙක් ඉන්නවා. වවුනියා බන්ධනාගාරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පත්තරවල ඇවිත් තියෙන ප්‍රවෘත්ති වෙනත් විදියකට ඒ සිද්ධිය පෙන්වුම් කර තියෙනවා. හැබැයි බන්ධනාගාරයේ යම්කිසි සිදු වෙලා තියෙනවා. හැබැයි ඒවා සාමකාමික ලෙස තමයි පැවතුනේ. මෙහි ඉන්න දෙමළ සිරකරුවන් ඊටමත් සාමකාමී ලෙස තමයි අපි මේ වැඩ කටයුතු පවත්වාගෙන යන්නේ. අපි කිසිම හේතුවක මත පාලකයන්ගේ හෝ ඒගොල්ලන්ගේ ක්‍රියාවලියට බාධාවක් වෙන විදියට අපි කිසිසේත්ම සැරසුනේ නැහැ කියලා මේ අවස්ථාවේදී අපි කියනවා. අපේ ඉල්ලීම් ඉදිරිපත් කරලා අපි ඊටාත්ම සාමකාමී ලෙස අපේ නිදහස් වෙනුවෙන් අපි සටන් කරනවා. මේ වගේ සටනක් අපි දියත් කර සිටි අවස්ථාවේදී පසුගිය 25 වෙනිදා සවස සරවණ භවන් කියන දෙමළ සිරකරුවේ අනුරාධපුර අධිකරණයේ පැවැත්වෙන ඔහුගේ නඩු සම්බන්ධයෙන් ඔහුව අනුරාධපුර ප්‍රදේශයේ තියෙන බන්ධනාගාරයට මෙහි සිට රැගෙන ගියා. මේ වගේ සිරකරුවා මෙහිඳන් කැඳවාගෙන ගිය අවස්ථාවේදී ඒ සිරකරුවාට මීට ඉස්සරම ඒ අනුරාධපුර සිරගෙවල් වල ඉන්න යම්කිසි පිරිස් එක්ක මතභේද තිබුණා. අපේ නිදහස වෙනුවෙන් අපි සටන් කරනවා දිගටම ඒ සම්බන්ධයෙන් එයත් එක්ක යම්කිසි මතභේදකම් තිබුණා. ඒ ඇරෙන්න අනුරාධපුර බන්ධනාගාරයේ භාරව සිටි SP කියන නිලධාරියටත් මේ සරවණ භවන් කියන සිරකරුවාටත් මතගැටුමක් තියෙනවා. මේක මූලික කරගෙන SP මහත්තයාගේ කාමරේට සරවණ භවන් කියන සිරකරුවාව රැගෙන ගිහින් බැටන් පොල් සහ විකට් කූරු වලින් ඔහුට පහර දී තිබෙනවා. මේක අපි පස්සේ එයත් එක්ක කතා කරලා තහවුරු කරගත්තා. මේ සිද්ධියට පස්සේ අර සරවණ භවන් කියන සිරකරුවාව වෙනත් චෝදනා මත බන්ධනාගාරයේ රඳවා සිටින අනිත් වැරදිකරුවොත් එක්ක මෙයාව කාමරයක දාලා වහලා තියෙනවා. ඒ කාමරයේ සිටිය සිරකරුවන්නුත් මේ සරවණ භවන් කියන අපේ දෙමළ සරණාගතයාට එහිදී පහර දී තිබෙනවා. SP කියන අර නිලධාරියා සරවණ භවන් කියන සිරකරුවාව ඒ කාමරයට ගෙනියනකොටම එයා බලන් ඉද්දිම අනිත් සිරකරුවන් මුහුට පහර දී තිබෙනවා. ඉස්සෙල්ලා මුහුට පපුවට ගහලා තියෙනවා. ඊට පස්සේ බිමට තල්ලු කරලා දැම්මා. මේ අවස්ථාවේදී අර SP නිලධාරියා මේ සිද්ධිය බලාගෙන ඉඳලා තියෙනවා. මින් පස්සේ සිරකරුවාව අර කාමරයට දාලා මින් පස්සේ අර සිරකරුවාව තනියම ඒ කාමරයට දාලා වහලා තියෙනවා. මේ පුද්ගලයාව ඒ කාමරයට දැම්මට පස්සේ මෙතෙක් බන්ධනාගාර ඉතිහාසයේ නොවිච්ච දෙයක් මේ සිරකරුවාට මේ කට්ටිය එකතු වෙලා කරලා තියෙනවා. මේ කාමරේ සිරකරුවාව සිර කරගෙන අර SP මහත්තයාට ඕන කට්ටියක් යොදවලා ඊටමත් පහත් විදියට මේ සිරකරුවාගේ ඇඟට වැසිකිලි වතුර දාලා තියෙනවා. මේ එකපාරක් නෙමෙයි දෙතුන් තුන් පාරක්ම කාමරේ කම්බි අස්සෙන් බාල්දි වලින් මේ වැසිකිලි වතුර ඒ සිරකරුවාගේ ඇඟට විසි කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ සිද්ධිය බලන් සිටපු SP ඒක නවත්තන්න නැතුව බලන් ඉඳලා ගිහින් තියෙනවා. අර දෙමළ සිරකරුවා කීපවතාවම ඉල්ලුම් කරලා තේ සිරකරුවාව වෙනත් කාමරයකට රැගෙන යන්න නැතුව ඒ සිරකරුවාව ඒ කාමරේම දාලා වහලා ගිහින් තියෙනවා. පහවදා උදේ ඒ සිරකරුවාට නාන්නවත් ඉඩ දීලා නැහැ. ඒත් එක්කම උදේ කෑමත් ඒ සිරකරුවාට දීලා නැහැ. ඊන්පසු එළියට ආපු ඒ සිරකරුවා කෑකෝ ගසමින් SP මහත්තයාගේ කාමරයට ගිහින් තියෙනවා. ඊන්පස්සෙත් SP මහත්තයා අර සිරකරුවාව අඩුම ගානේ ඇඳුමක් හරි මාරු කරන්න දෙන්න නැතුව අර පරණ කාමරේටම දාලා වහලා තියෙනවා. දැන් ඒ සිරකරුවාගේ තත්ත්වය මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ සිරකරුවාගේ නඩු විභාගයට ඌව ඉදිරිපත් කරාද නැත්නම් මේ සිරකරුවාව කොහෙද රඳවාගෙන තියෙන්නේ කියලාවත් අපි කිසිම තොරතුරක් දන්නේ නැහැ. මේ අවස්ථාවේදී මේ වගේ සිද්ධියක් අපිටත් ඉඩ තියෙනවා කියලා අපිට බයක් තියෙනවා. ඒ නිසා ආරක්ෂකකාරී පියවරක් ලෙස ඒ සිරකරුවාව ආයෙත් මෙහෙට ගේන්න කියලා අපි ඉල්ලින් කරනවා. ඒ සිරකරුවාව මෙහෙට ගෙනල්ලා ඉන්පස්සේ ඒ සිරකරුවාට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඔහු තාම ජීවිතෙන් අතර ඉන්නවා කියලා අපිට පෙන්වන්න.
මේ ඉල්ලීම තමයි අපි මේ නිලධාරීන්ගේ ඉදිරිපිට තියන්නේ. වවුනියා බන්ධනාගාරයේ භාරව සිටින මහත්තයාගෙන් මේ ඉල්ලීම අපි කරනවා. හැබැයි ඒ මහත්තයා අපේ ඉල්ලීමට ඇහුම්කම් දෙන්නේ නැහැ. මේ සිද්ධියත් එක්ක මේ වවුනියා බන්ධනාගාරයේ භාරව සිටින නිලධාරීත් සම්බන්ධයි කියලා අපිට සැකයක් තියෙනවා. ඇත්තටම මේගොල්ලන් ඊටමත් සැලසුම් සාගතව මේ සිරකරුවව එහෙට ගෙනිත් තියනවා කියලාත් අපිට සැකයක් තියෙනවා. හැබැයි මාධ්‍යවල පළවෙයි තියෙන ප්‍රවෘත්ති මේක මේ සිද්ධිය වෙනස් විදියකට අර්ථකථනය කරලා තියෙනවා. මේක පොඩි බන්ධනාගාරයක්. මේකේ අපි ගාව කිසිම ආයුධයක් නැහැ. අපි මෙතෙක් අපේ නිදහස වෙනුවෙන් යම්කිසි සටන් කර තිබෙනවා. හැබැයි කිසිසේත්ම බන්ධනාගාරයේ කටයුතු වලට හෝ බන්ධනාගාරයේ නිලධාරීන් වලට බලපෑමක් වෙන ලෙස අපි මේ ක්‍රියාවලිය කිසිසේත්ම කරේ නැහැ. අනුරාධපුරට රැගෙන ගිය අර දෙමළ වවුනියාව මහාධිකරණයේත් නඩු කිහිපයක් තියෙනවා. ඔහුන් එක්ක සිට තවත් සිරකරු දෙන්නෙක් බූසා කඳවුරට රැගෙන ගිහිත් තියෙනවා. ඒ සිරකරු දෙන්න රැගෙන ගිහිත් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝතාබය රාජපක්ෂ මහතාගේ අස්සනෙන් ලිපියක් පෙන්වමින් තමයි ඒ සිරකරුවන් දෙදෙනා බූසා කඳවුරට රැගෙන ගිහිත් තියෙන්නේ. ඒ ලියුම CID එකෙන් අධිකරණයට බාර දී තියෙනවා. ඒ ලියුමේ සඳහන් කර තියෙන හැටියට 15 කියන වගන්තිය යටතේ ඔවුන් දෙදෙනාව බූසා කඳවුරට රැගෙන යන බව අධිකරණයට CID එකෙන් පැවසුවා. ඒත් එක්කම තවත් සිරකරුවෙක් ඔහුට එක පාදයක් අහිමි වී තියෙනවා. ඔහුට බිම ඉඳන් වැසිකිලි යන්නත් අමාරුයි. ඒ සිරකරුවාගේ ප්ලාස්ටික් කකුලත් මේ සිරගෙදර තමයි තියෙන්නේ තාම. ඒ වගේම මේ සිරකරුවාගේ බේත් ටිකක් මේ සිරකාමරේ තමයි තියෙන්නේ. ඒවත් ඒ සිරකරුවට ගන්න අවකාශයක් තිබුණ නැහැ. මේ වගේ තියෙන සිරකරුවෙක් තමයි ඊටමත් ඒ සිරකරුවාගේ ළමයි 4 දෙනෙක් ඉන්නවා. එයාගේ බිරිඳත් ඒ අධිකරණයේ ඉදිරිපිට කෑකෝ ගසමින් සිටිද්දී CID එකෙන් ඒ සිරකරුවව ඊටමත් අමානුෂික ලෙස රැගෙන ගියා. අපි දැනට බලාපොරොත්තු තියන් ඉන්නේ අධිකරණයේ විතරක් පමණයි. ඒ අපිට තීන්දුවක් ලබා දෙනවා කියලා අධිකරණයට අපිව රැගෙන ගිහිත් අපි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා අපිව පෙන්නුම් කරනවා. අපි ඇතුළේ ඉන්නකටම ජාතික ආරක්ෂාවට අපේ තර්ජනයක් වෙනවා කියලා මේ ආණ්ඩුව කියනවා නම් අවුරුදු 5කින් පස්සේ මේ ආණ්ඩුව මොනා කියයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ. මේත් එක්ක බලනකොට අපේ ජීවිතේට කුමන ආරක්ෂාවක් තියනවද කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. අපි දැනටමත් අවුරුද්දක් නෙමෙයි අවුරුදු 4ක් මේ සිරගෙවල් වල පවුල් හිටන් නැති කරගෙන මේ තාමත් මානසික මට්ටම බැඳි වැටි තියෙන අවස්ථාවේදී තමයි මේ සිර ජීවිතය ගතවාගෙන සිටින්නේ. මේත් එක්ක බලනකොට අපි කොච්චර දුරට තනි වෙලා ඉන්නවද කියලා අපිට හැඟීමක් ඇති වෙනවා. මේ වගේ අවස්ථාවකදී මෙතන සිට තවත් දිශාවකට අපිව රැගෙන ගිහිත් එතනත් අපිව තනි කරලා තියනවා කියන්නේ අපිට හිතා ගන්න බැරි දෙයක්. ඇත්තටම එහෙ මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා අපි තාම හරියටම දන්නේ නැහැ. අපි මෙවුවා නවත්තන්න අපි මෙවුවා කරන්න එපා කියලා කියන්නේ නැහැ. ඇත්තටම මේ සරවණ භවන් කියන අපේ මේ සිරගෙදර සිටපු දෙමළ සිරකරුවව අපේ ඇස්වලට පෙන්වන්න කියලායි අපි ඉල්ලන්නේ. ඔහුට මොකද්ද උනේ නැත්තම් ඔහුගේ තත්ත්වය කුමක්ද කියලා අපිට පෙන්වන්නයි අපි ඉල්ලන්නේ. ඕගොල්ලන්ගේ ක්‍රියාවලියට නැත්තම් ඕගොල්ලන්ගේ රාජකාරිය වලට අපි බාධාවක් වෙනව නෙමෙයි. හැබැයි අර සිරකරුවට ඊටමත් පහත් මට්ටමින් පාර දීලා ඊටමත් පහත් වැඩ කරලා ඒ සිරකරුවට මොකද්ද උනේ නැත්නම් ඒ සිරකරුවාගේ තත්ත්වය කුමක්ද කියලා දැනගන්නයි අපි මේ ඉල්ලීම කරන්නේ. මේක ඊටාත්ම තනි පුද්ගල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා ඒ සිරකරුවව අපිට පෙන්වන්න කියලායි අපි කාරුණික ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. මේ සිද්ධිය අතරතුර අපි අධිකරණයේ ප්‍රතික්ෂේප කරනවා කියලා අපි කියලා තිබුණා. හැබැයි මේ වෙනකොට අධිකරණයේ නඩුවලට අපේ සිරකරුවන්
ගිහිත් තියෙනවා. ඒ සියල්ලම අධිකරණේ වැඩ කටයුතු වලට අපි සහයෝගය පළ කරනවා. මේ සිද්ධිය අතරතුරේදී බන්ධනාගාරය වටපිටාවට හමුදාව කැඳවා තියෙනවා. බන්ධනාගාරයේ අසල තිබෙන පාර වහලා තියෙනවා දැනටම. අපි කවුරුවත් මේ බන්ධනාගාරයේ ඉඳලා පැන යන්න උත්සාහ කරනවා නෙමෙයි. ඒ වගේ කිසිම අදහසක් අපි ගාව නැහැ. අපි තාමත් අවංක ලෙස අධිකරණයෙන් නිදහස ලබා ගන්නටයි අපි මෙච්චර කල් බලාපොරොත්තු වෙන්නේ. අපි පැන යන්න තරමට ඉතාමත් පහත් මට්ටමින් හැසිරෙන්නේ නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. අපේ සටන තවදුරටත් අපි ඉදිරියට ගෙනියනවා. අපිට ඕන වෙලා තියෙන්නේ සරවණ බවන් කියන අපේ අර දෙමළ සිරකරුවව අපිට පෙන්වන්න ඕනේ. අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ අධිකරණයේ කටයුතු වලට අපි ඉතාමත් සහයෝගය පළ කරනවා. මේ රජයේ කටයුතු වලටත් අපි සහය දෙනවා. ඔවුන්ගේ රාජකාරී හරියටියට ඔවුන්ට කරගෙන යන්න අපි සහාය පළ කරනවා. මෙච්චර කල් ඒකයි අපි මේ වගේ ඉවසීමෙන් කටයුතු කරන්නේ. හැබැයි මේ වෙනකොට සරවණ බවන්ට මොකද්ද වුනේ කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. මෙහි සිටි රැගෙන ගිය සරවණ බවන්ව අධිකරණයට ඉදිරිපත් කරාද කියලා අපි දන්නේවත් නැහැ. ඔව්ව මෙහි රැගෙන ඇවිත් අපිට පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ඔව්ව කොහේ වුණත් ඒගොල්ලන්ට රැගෙන යන්න පුළුවන්. මේක තමයි අපේ ඉල්ලීම. මේ ඉල්ලීම ඉටු කරනකම් අපේ සටන ඉදිරියට අපි ගෙනියනවා.